හයි අයිබෝ ඕකල එකතු ලයින්නේ කාලී ප්‍රොජෙක්ස් එක්ක සෑහෙන කාලෙකි සහර කාලින් කන දවස් දෙකක් වගේ පරක්ුණේ හෝමද ඔකලන්න හොද ඉන්න අම්බෝ හරි ලස්සන ඔයගොල්ල කොහොම සතුටින් ඉන්නවගේ පේනවා අපි ලොකේෂන් මාරලා අලුත් තැනක අලුත් විදිහකට thank you සිලෝන් ෆර්නිචර් බුදු ආත්‍යෝ ලස්සනට අද ස්ටුඩියෝ එකයි කාමර ටිකයි කැමරා හැදුවා මරු වැඩෝ ටික වැඩේ කරගන්න ඕන නම් කස්ටමයිස් කරලා ඕගොල්ලන්ගේ විදිහට තමන් කැමති විදිහට ඩිසයින් කරගන්න ඕන නම් කතා කරන්න සිලෝන් ෆර්නිචර් එකට අතර ලංකාවේ හොඳම වැඩ ප්‍රීමියම් ආයි කරන වැඩෝ ටික රයිට් වැඩේට අද අපි කතා කරන්න යන්නේ සුපුරුදු බරි තම්නේල් එකේ නැත්තම් ටයිටල් එකේ දකින්න ඇති මොනවද ලංකාවේ පෙන්නන්න බැරි පඩත්තරම හයිරංකාර පොරවල් නාහය තහන්න ඩයල් ඊගෝ එක වැඩි මම දන්නවා ඔයගොල්ලන්ගේ හිතේ දැන් කාව දෙක පාටම ඇවෙන්නේ කියලා අපි ඒක අමතක කරලා ඌව පෙන්නන්නේ නැහැ අපි ලිස්ට් එකේ කට්ටිය කතා කරගෙන යමු අපේ ලිස්ට් එකේ ඉස්සෙල්ලාම ඉන්නවා අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. ඔව් ඉතින් අතදරුවෙක් වෙලා එයාගෙන් කුක්කු ටිකක් බොනු වුණා කොච්චර හොඳ කියලා ඉඳන්නකෝ. නෑ අපි කතා කරා මේ අපි ඉතින් කතා කරන්නේ මර්වින් සිල්ලා ගැන. අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. යහංග ඔබ මොනවද කරේ? ගස් බැන්දා. මොනවද නොකරේ? නොකරේ බා කැමරා ඉස්සන් දිව්වා ගස් බැන්දා. ඕවිල් වලට ගියා. හරක් මරණ එක නැවැත්තුවා. ගස් බැන්දා. දන්න හැමෝගෙම ගේමත් ඉල්ලුවා. කමල් අද්දරාරච්චි මේ කොහොමද තාතල්ලේ ගන්න තමයි අර වැඩේ කරේ. යකෝ මේ එන ලයිව් මෙගාස්ටාර් ලයිව් ෆයිනල් එකකේ කරන්නේ. ආයි මචං රාජ සභාවක අර හොඳම අවටිය ප්ලේ කරන්නෙක්. ඒ කාලේ ආණ්ඩුව වල හිටපු හොඳම ගේම් ප්ලේ කරලා මට අනුව හොඳ ඩිස්ට්‍රැක්ට් කරන්නෙක් මිනිස්සුන්ව. ඒ කියන්නේ කෙලිම බ්ලයින්ඩ් කර හැකි එක දර්ශනයකින් කියලා ඩයල් එක. පියුමිලා කවුරුත් නැහනේ. ඒ කාලේ පියුමිලා නැහැ ෆෝම් එකේ අම්මට වින් බහින්නේ ඕනි කේස් එකට ඉවරයි විනාසයි. අපේ ලිස්ට් එකේ ඊළඟට ඉන්නවා අපිට වැඩියෙන්ම ආපු සජෙෂන් එක. අපි ටග් ගාලා මෙයා පෙන්නලා යන් අර වැඩේට ඕනි ඉන්න. පේනවා වැඩි ඒක. ෆ්ලයින් වලින් මේ දවස්වල මට පොඩක් ශ්‍රී ලංකන් එයාලයින්ස් අතරම මගේ කම්පැනි එක මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මට නෝපේ ලීව් මට දීලා තියෙනවා මගේ වැඩ ටික කරගන්න. නෝපේ ලීව් දෙන එකට thank you කියන්න ඕනේ දැන්. ගෙදර එනකොට ඊළඟ එකට මට කෝල් කරනවා ඒඩි. ඉක්විටි බං බ්‍රෑන්ඩ් ඉක්විටි. එතකොට ඉතින් නෝපේ ගියාම මේ පාඩු වෙන්නේ බැක් ෆයර් වෙන්නේ. හා? ෂූට්ස් වලින් හම්බ වෙනවා. තමන් දැනගන්න තමන්ගේ තැන හදාගන්න. past is past. Can't change the past. හැබැයි මට ඒ past එකේ තිබුණු ස්කාර්ස් ඔක්කොම මතක. මගේ ජීවිතේ අල්ටිමේට් past is past වචන හතරයි. හතරයි. මොකුත් වැඩක් නැහැ ඉතින්. happiness තිබුණා. සතුටින් ඉන්න එච්චරයි මගේ ජීවිතේ. පොතේ පිටිපස්සේ අග පිටුවේ ලියාගෙන අලුත් වචන ළමයි. ඔන්න ඔය අයින් කරාම හැබැයි මට අනුව. උඹට අනුවද එහෙමත් දන්නෙත් නෑ. මට හිතෙනවා දිනිතිව බදින්න තිබ්බ ගැලවෙනම කේන්දරේ මේක කියලා. සහ මේකත් සෑහෙන සජෙෂන් ඇවිල්ලා තිබ්බා. හරි හොඳ කොල්ලා. චිලි. අලමත් විජිතපුර ප්‍රදේශයේදී පසුගිය 6 වෙනිදා පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද දින ගායන ශිල්පී තිලංක විදූෂ්‍ය හෙවත් චිලි තලංකප පොලිසියට බාර වී තිබෙනවා. පැමිණිලිකරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි කාර් රථයේ සිටි චිලි අදාළ පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැනවැදී පසුව ඔහුට පහර දී ඇති බවට පැමිණිලිකරු පොලිසියට පවසා තිබෙනවා. මෙම සිදුවීම වාර්තා කිරීමට තලංගම පොලිසියට පැමිණි මාධ්‍යවේදීන්ට චිලි නැමැත්තාගේ ඥාතීන්ගෙන් බාධා එල්ල වුණා. කොහෙද කැමරා ගන්නේ? ලෙසර් එකේ ඉන්න ඥාති. මේ ගන්න බෑ. පනකල යන්නේ. ඒක කරන්න බෑ. ඉතින් නීතියක් නේ. ප්‍රශ්නයක් නම් මේ ලෝකේ තියෙන අංකයක උදාහරණේ මේක හැමෝටම නෑ. බොහෝ විට ගෑනු උදවියගේ පොඩ්ඩක් කරපයිස්ස කරලා පැත්තකින් තියන්නේ. ඒක ප්‍රශ්නේ උඹ ගෑණියෙක් වුණා පිරිමියෙක් වුණා ප්‍රශ්නේ උඹ නම් එක්ක පිරිමියා සම්බන්ධව විසඳගන්නේ නැත්නම් ගෑනු කට්ටිය පොඩ්ඩක් පැත්තකට දාලා දීපන් ඔය වගේ තැන්වලදී. මොකද ඉමෝෂන් ඉස්සරහට එනවා මචං. එතකොට කේස් එක. ඒතකොට ඩබල් වෙනවා. ඩබල් වෙනවා වැඩි ඩබල් වෙලා වාට නිකන් එතකොට ඩබලක් වෙනවා ඒක. අපේ ඊළඟට ලංකාවේ මොකද්ද මේ කියන්නේ මෙයාගෙන? ලංකාවේ වෙනම බිස්නස් ස්ට්‍රැටජියක් ගෙනාවා කිව්වා. මෙයා තමයි ලංකාවේ අංක 1 මාකටිං ඒජන්සිය. මෙයා තමයි ලංකාවේ අංක 1 ඩිජිටල් මාකටර් හැබැයි රිලිජියස් පැත්තේ. මේ යාගෙන දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා පාරක් ගුටි කන පාරක්. ඒ ගුටි කන පාරේ දේවල් දෙක තියෙනවා. කොහොමද ඒක පිළිගන්න කැමතියි? මොදරතු සනපේ පාර පිළිගන්න කැමතියි. මම කැමතියි. ඒ ගුටි කන පාර ඒවා තියෙනවා. මිනිසුන්ගෙන් බැනුම් ආන පාර ওই දෙක තියෙනවා. මිනිසුන්ගෙන් ගෞරව ලබන පාරේ තියෙනවා ලලාට ධාතුයි කියලා වදින සිප්පි කටු. නෑ අත ගන්න පල්ලයට ගත්තා මචං දැන් මන්න බලාට කියනවා ওই දෙක පෙන්නලා එක්ක ලලාට ධාතුයි කියන සිප්පි කටු තෝරපන් ඌරු දත් කියලා දන්ත ධාතුව තෝරපන් නැත්නම් හෘද සාක්ෂි අනුව ජීවත් වීමත් ඍජු වචන කතා කිරීමත් කියන අත ඉස්සුවා නේද? අත ඉස්සුවා. මං අත ඉස්සුවා ආදු පෙන්නු පාරවල් දෙක. මං හිතුවේ මල්ලත්ත පාරයි කොස්සත්ත පාර මොකක් කරේ පාරවල් දෙක කියලා. මෙයා පෙන්නේ ලලාට ධාතුව සහ දන්ත ධාතුව. ඒ සම්බන්ධව මම මේ හරි ගෞරවයෙන් සමාව ඉල්ලනවා. මම අත ඉස්සුවේ එකත් නෙමෙයි. ඔයා අත උස්සන් හිටියේ නෑ මම අත ඉස්සුවේ නෑ. අත ඉස්සුවේ නෑ ආදු එකට. එහෙනම් අපි ඊළඟ එකට යමු.
මොකද මේ මම මොහොත් මෙයාගේට උස්සන්නේ මම මෙයාගේ රිවිව් කරන්න ගිහලා අපිට නිකන් අතින් ගන්න මේ තියාගන්න බෑ. මෙයා තමයි මචං ඒ රිලිජියස් කාරණා වලම කන්ට්‍රෝවර්ෂල්ම මෙයාත් එක්ක බෝඩ් දෙන්න බෑ. මොන කෙහෙල්මන වුණත් අදාළත් නැහැ. එයාගේ පොඩ් පේනනේ ඉම්ප්‍රොයිස් කරලා එයාගේ පේන. හේයි ගලවලත්තේ ඥානසාර පකු උඹට කියන්නේ යකාට බයද බං සුහන අපේ විමානයයි සංග රජු අම්මගේ රෙද්ද රජු ඉසනමා වැන්ද මේ මේමයි මචං අර එක හිත නැති මගේ හිතට හිතක් පතනවා ඩයල් එකක් මේ. ඒ කියන්නේ අර අද කියන්නේ කෙට්ට බැලලා ඒකත් එක්ක අනිද්දාස් වීඩියෝ එකක් දායි. ඒ જાතියේ මතභේදකාරී අවටිල් ඩයල් එකක්. ඒ කියන්නේ නෑ කවුද හින්දමන්ද අදාළත් නැහැ හෙටක් අදාළත් නැහැ. ඒ කියන්නේ ඒ වෙලේ තමන්ගේ හිතුවිල්ලට ගේම් ඉල්ලන්න හිතනවා නම් බයින් හිතනවා නම් ඒ වෙලේ ෂණික කෝපයක්ද මොකක්ද දෙන්නේ කිව්වා වීඩියෝ එක. ඒයි මට කිව්වා දැම්මා. මේක අර උපුටාගෙන හාමුදුරුවෝ එක්ක ධම්මපදේ කියනවා. නහි වේරේන වේරාණි වගේ දැක්කද? යකාට බයද බං සෝන මගේ විමානය ඥානසාර. අර අපි නිකන් පොඩ්ඩක් බලාපොරොත්තු වෙමු ඊළඟට හේයි සවුල දිග පගයා කොහොමත් අපි සීවරයට අපි ජීවිතේ කරු කරනවා ඊළඟට ඉන්න අපේ මේ හේයි ගයාලුවා යාළුවා මෙයා දන්න සුදන්ත දාන්න ආදඩම වල්ම වල් බල්ලා තමයි රාජාංගනේ ගෝරි සිවුරක් දාගත්තට තෝ තනිකර ගෝරි පුතා තෝගේ අම්මා ගෝරිලා කියලා නම දීප්ප අපිට ගිහියන්ට ඕන විදිහකට භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි සිවුරක් දාගෙන නැහැ. කවුද පොඩි කිව්වේ එහෙම කතා කරන්න පුළුවන් කියලා? ඒ කියන්නේ එහෙම ගිහියන්ට ඕනි භාෂාවක් කතා කරන්න පුළුවන් කියලා. යකෝ ඔබ මාර අපහසුඩු කියලා જાතියක් තියෙන. එතකොට නිකන්ද? භාෂාවේ නිදහස තියෙනවා. ඒ කියන්නේ අර කැත කුණරප කියන්න එපා. ඔබ සක්කිලියෙක් වගේ කියන කතාව. නැන්දේ ප්‍රශ්නයක් අහන්න උත්තරයක් දෙනවද? අම්මේ ගෙදරින් තරහ වෙලාද මොකද ඇවිල්ලා තියෙන්නේ? නැන්දා ගෙලින්ම ස්විච් ඕෆ් කරා. නෑ මේක මූගේ නිදහස ඉතින් කරන වැඩ මේක දේශපාලනිකව මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එක ඩ්‍රයිව් වෙන්න මේ සෑහෙන බලපෑමක් වෙච්ච වීඩියෝ කීපයක් මේක වයිරල් ගියා නිකන් එහෙම ඇත්තම කතාව මෙහෙම සමීක්ෂණ කරන්න බෑ මචං පාරේ නෑ ඕක ඒ කියන්නේ ඕක සමීක්ෂණයක් ගන්නට ගන්න නම් ඇත්තටම බෑ මේක අර දිනයිද නැද්ද අර දැන් දිනන පැත්තරනේ අපි කැමති ඒ කන්සර්න් එක නැති කරන්න බලපෑමක් වුණා කියන එක පිළිගන්න ඕනේ ඒ අරින්න නේද ප්‍රොබබිලිටිස් වලට මේ මිනිස්සුන්ගේ ඔළුව පොඩ වෙනස් කරා මොකද එහෙම බෑ කරන්න සමීක්ෂණ කියන කොහොම ගන්න බෑ උතන දැන් 10 දින ප්ලාන් කරලා මීටර 50 තියලා කිව්වොත් මෙහෙම කියලා මිනිස්සුන්ට අම්මට පොලිටිකල් නම්බුර මෙතන තියෙන්නේ අපිත් මේ පැත්තට ගියොත් හොඳයි නැත්තම් මෙහෙමයි කියලා චන්දන කලින් ඔය වගේ අවටිල් වල චර හොඳ නෑ පොඩි වාරණයක් තියෙන්න ඕනේ ඊළඟට මට අනුව මට නම් මචං ආතල්ම කැරක්ටර් එක මට අනුව ලංකාවේ චිල්ම ආතල්ම කැරක්ටර් එකක් මචං ජනාධිපති කෙනෙක් විදියට කියද්දි ඔයගොල්ලෝ දන්න කවුද කියලා අපේ හිටන් උඩන් අපේ මෛත්‍රීපාල මම කියන්නේ මේ ජෙහාන්ගේ කොමඩි වර්ෂන් එකක් ගෙවුවා නම් අර ආතල් ගේම් කාර්යය ඔන්න මෛත්‍රී ඔයා මේ කරන මහා පාපය ඔයාට යම් කිසි කාලේ ඒක දිට්ඨ ධම්ම වේදී උපපත් වේදනීය අපරාපරිය කර්ම වේදනීය කියන මට කියන්න බෑ හරි පර්පස්ලි මචං කර්ම හතරෙන් තුනක් කිව්වා පර්පස්ලි මචං අරූට කතා කරන්න දෙන්නේ නැතුව ඌ කියවන්න ඕනේ මචං අර කටුවේ මුලේ අරිනවා කවදා හරි අපායේ ඔයා මේ කර කියන බොරු වලට උදේට පත්තර බලලා ඔබතුමාට හමුදාපති විදියට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේර ගන්න බැරි කෙනා ඔබතුමාගේ ජීවිතේට හානි කරලා මේ බඩවැල් ඉල්ලීට ඇවිල්ලා එහෙම වෙච්ච මිනිහා මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඇස් දෙකෙන් එකක ඇහැක් නැතුව ගියා එතකොට ඔබතුමාට ඊළඟට ඉන්න අපේ මේ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක මහත්තයා ඩයල්ලක් ඒ හේතුව බං යුද හමුදාපති කෙනෙක්ට මම කියන්නේ ගැලපෙනම ඩයල්ලක් මොකද ඒ ලෙවල් එකේ කන්ට්‍රෝල් එකක් තියෙන ඒ වගේ නසරානි ඩයල්ලක් හිටියේ නැත්තම් මචං කරන්න බෑ මරු යකෙක් එලගිරි යකෙක් ආරංචි දේවල් ලැබුණාට පස්සේ ඔය ගේම් ගහපු හැටි යුද්ධේ කරපු හැටි කතන්දර ඇහෙනකොට ලෙජෙන්ඩරි ඩයල්ලක් කියන්නේ වෙනම හියුම් එකක් ඒකට මේ යුනිෆෝම් එක අඳින්න මර ඩිසර්ව් වගේ ඒ සීන් එකට හැබැයි පුදුමාකාර මේ තියෙනවා නාහෙට අහන්නේති කටක් කලවැදි කතා වලින් ඒ වරද්ද ගත්ත එකෙන් පුදුමාකාර එකක් තියෙන තාමත් බක මණ්ඩිත ඩයල්ලක් භාෂාව හැසිරීම පොඩ්ඩක් අවුල් ඒක තමයි කටින්ද නහපු මාළු ඔබතුමාගේ ආකල්ප ඔබතුමා රටේ නායකයා අච්චර ජන විනාශයක් වෙලා ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවක් තිබුණා නැති ඔබතුමාට සර්පන්සක මැතිතුමා අපි වෙනම විවාදයක් ගමු මේ වෙනුවෙන් බයි ඊළඟට අපේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වස්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් වස්තිය ඒ කටෙන් කිව්වා මචං එදා ඉඳලා ලංකා ක්‍රිකට් ස්ථිරව ගොඩ ගියේ නැත ඒ ඊරාගේ ඉවර කරගෙන ඇදේට බෝලෙකුත් දාගෙන මූණු බය කරන් ගියා කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවනේ මම කියනවා ඕක හදන්න බැරි දෙයක් කියලා ක්‍රිකට් එක ලංකාවේ ක්‍රිකට් බෑ ඒ කියන්නේ අපිට අනාගත බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නේද මගේ මතය ඒක බෑ කවුරු ආවත් බෑ ඕන ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න පුළුවන් විදියක් තියෙනවනේ උත්තරයක් හොයයි නමුත්
ඒක ක්‍රියාවට දානකොට ක්‍රියාවට දාන්න බැරි වෙනවා. ඇත්ත කියන්නේ මිනිහා. සම්පූර්ණ ඇත්තක් කියන්නේ. මගේ මතයක බෑ. ඒ වගේ මට මතකයි මැච් කීප එක වන් හොඳ වටින මැච් කීප එක අගදී අරිනවා 6-3ක් විතර. බංග්ලාදේශ මැච් එක ලකුණු 9ට විකට් 5ක් වැටෙනවා. එතකොට සෑහෙන කල් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 5ක් විතර එහා වෙන්නේ නැති. ලකුණු 9කට විකට් 5ක් වගේ ඒ වගේ ළඟ ගානක් වැටලා කොහේ මැච් එක පරදින්නම දීදී ලාස්ට් විකට් එක මුරලිදරන් ඇවිල්ලා අර ගහන්නේ මුරලිදරන්ගේ අර අතේ කේස් එක දිනන බැට් එක මෙහෙම ඇල්ලුවම පොඩ්ඩක් ඇන්ගල් වෙලා තමයි කියන්නේ ගහන එක අර එහෙට යනවා මෙහෙට යනවා කොහමරි වැඩේ කරන සීන් එක දිනන උන්ගේ ලකුණු 30 ගානක් කරේ 40 ගානක් කරේ ගාලා මැච් එක දිනවනවා. තව ඔය වගේම ෆීල්ඩ් එකේදී මේ ගේම ඉල්ලන හැටි. ඒ කියන්නේ කැච් එහෙම ඩ්‍රොප් කරාම හද කරන්නේ කියලා බල්ලු බැනුම් ආයේ කෙලින්ම සංගලගේ මහයිල ළඟ ඉඳන් එන ඒක වෙනම කන්ට්‍රෝල් එකක් තිබුණා තියෙනවා. මිනිහාගේ පර්සනැලිටි වෙනම සීන් එකක්. අපිට එල් තියෙන ඊළඟට අනුරේ හරණ එකද මට නම් එහෙම ලොකු ඊගොයිස්ටික් කටක් වෙන්නේ නැහැ අනුරේගේ හරණ එකේ. ලැජ්ජ කරන්න එපා. අපි මුකුත් කිව්වේ නෑ. ඊළඟට ඉන්නවා ලංකාවේ අවටියල්ම කට සහ මල්ටි ටැලන්ටඩ් ගායකයෙක් වාදකයෙක් පුදුමාකාර හප්පනෙක් නොදන්නා දෙයක් නැහැ. ඇමති මැතිවරුන්ටද ගේම ඉල්ලු. ලෝක පූජිත අපේ බෝලර් ලිංග. හැබැයි ඉතින් වෙනම අයිකන් එකක් වුණා. හෙයා ස්ටයිල් එකේ ඉඳන් ඉන්දියාව නිකන් ගෝඩ් ලෙවල් එකට අදහන තරම් වැඩ දාපු. ජාත්‍යන්තරයට කුඩ්ඩා කියන එක නෑ බැට්ස්මන්ලාව දනගස්සපු බෝලර්. ඌ තමයි යෝගකින්. Clean bowled him. ලෙවල් එකේ පැත්තෙන් හැබැයි අර හැදියා පැත්තෙන් හරීම හොඳයි. ඒ මීටරට මම දැකලා නැද්ද? වැඩක් බලන් යන මොකක්ද යන්නේ? අසාර්ථක වීමට හේතුව තරඟ පරාජය වීම. පරාජය වීමට හේතුවක් තියෙනවා. දක්ෂතාවයට පැමිණීමට නොහැකි වීම. හැබැයි අපි දැක්කා දැන් ඔබතුමාලා පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද? ඔයල් මැච් බැලුවද? මොකද මං කරේ? ඔබ සෙල්ලම් කරා ඔබගේ වගකීම ඔබ ඉටු කරා. එහෙනම් මට ඉන් එහාට කතා කරන්න දෙයක් නැහැ. අනේ ඇයි බං මේ සජෙෂන් එක එව්වේ? ඒ කියන්නේ ඇත්තටම මේ සජෙෂන් එක වැඩක් නැහැ. අපි ඉතින් ප්ලේ කරන්නම්. ඒ මහත්මිය පව් මචං. ඒ මොකද දන්නවද? ඒකගේ තියෙන වයසට ආසාවට නිලිකමට චිල් එකට වැඳලා ගියා බං. ඒක ඉවරයි වැඳලා ගියා. ඒකට පුදුමාකාර ට්‍රෝල් විල්ලක් වුණා. ඊට වඩා මෝඩයි බං බලන් හිටපුන් ටික. යකෝ ෆේක් account එකක් ගහලා වීඩියෝ එක රිවර්ස් කරලා ජස්ටිෆිකේෂන් එක දැම්මට පස්සේ බල හිතුවා ඇත්ත මේක කියලා. මිනිස්සු 50000ක් විතර රියැක්ට් කළා බං සමහර පෝස්ට් වලට. ඒ වෙලේ හයිප් එක ගන්න බං. ඒ වෙලේ ටක් ගාලා පේජ් එකක් කටව ගන්න කරන වැඩ. ඒක රැල්ලක් වෙලා රැවටෙන්නේ. ඒක රැල්ලක් වෙලා තියෙන්නේ. බර රැල්ලක් වෙලා තියෙන්නේ. ඒක අඩුම තරමේ නිකන් ඒ පෝස්ට් දාදී නිකන් ගිහින් බලලා පේජ් එකක් කරේ මොකක් කරන ලයික්ස් කීයක් තියෙනවද කලින් පොඩ්ඩක් දාලාද කියලාවත් නිකන් තප්පර 10ක් කරන් බලන්න පුළුවන් නේ තප්පර 10ක් කරන් මචං ඒ කියන්නේ ඒ වගේ එච්චරම මිනිස්සු සාහසික විදිහට මෝඩ නෑ මචං ඒ කියන්නේ පුදුමාකාර මෝඩ නැහැ ඒත් ඔහොම වෙන්න එපා හේතුව පොඩ්ඩක් හොයලා බැලුවත් ඔබට හොයාගන්න බැරි නම් චුට්ට ඉවසලා ඉඳපන් හදිස්සි වෙන්න එපා බයින්න ඔබලා කේන්ති පිට ඔබලා टॉक्सिक කියලා ඔය කමෙන්ට් වල මරාගත්ත ගාඩ බයින්න බලන් ඉන්නේ සාක්කුවේ පිහි දාන් ඉන්නේ ඉවසන්න එපා ඔයගොල්ලෝ टॉक्सिक වෙන්නේ ඒක ලාභයි මොකද ඔයගොල්ලෝ බයින කමෙන්ට් එකක් ගානේ මාර රිටර්න් එකක් එන ඔයගලන්ට ඒක ඩොලර්ස් වෙලා එන්නේ account වලට ඒ හින්දා ඔයගලන්ගේ තියෙන ටෙන්ෂන් එක පිට කරන්න මේක අද ටොපික් එකක් ඇදෙන්න බයින්න පුළුවන් කියන එක බලන් ඉන්නේ බැනපන් මචං ඔළුවේ දින පීඩනය යනකම් බැනපන් ඒක තමයි අපිට ජීවිතේ ජය ගන්න හොඳම ක්‍රමය මෙෝනා ළඟකදී බීච් එකේදී කොල්ලෙක්ට බිම පෙරලගෙන ගහලා නෑ ෂූටින්ද එහෙම වීඩියෝ තියෙනවා ඉතින් ඒක ලෝකේ ලොකු කේස් එකක් නෙවෙයි සමහර කොල්ලෝ ආසයි එහෙම ගෑනලම ගහනවට එහෙම ඒවා තියෙනවා ඒ ලෝකේ සමහර පිටලම ආසයි ගෑනලම ගහනවට එහෙම වෙන්න ඇති එහෙමත් දාන්න බෑ මට සාමාන්‍යයෙන් ගෑනලමට අතක් උසද්දී බලන් ඉන්න බෑ යකෝ ටේලර් ෂොප් එකට එහෙම ගිහිල්ලා දැන් අතක් උස්ලා මිම්ම ගත්තොත් බම් මේක ගහයිනේ තල්ලු කරලා බිම දැම්මා තල්ලු කර ගැහුවේ කියන්නේ අර හිටිය තැනින් එලවන්න ඕන තල්ලු කර කියන කතා එයාගේ මේ අර ක්ලාසි ඇක්සන්ට් එකයි මජර් එකයි ඒක සිමල්ටේනියස්ලි මාරු වෙනවා ගැහුවා බිම දාගෙන තල්ලු කර well played nice පාපෝලි බාලයක් මැද්දා නෙමෙයි ඔක කවුරුරි ඇත්ත මන් දන්නේ ඔය ගාන වෙන එකකෝ හරි in conclusion මේ මියෝනා මේ හරි ලස්සන කෙල්ලෙක් හරි ලස්සන කෙල්ලෙක් මේ බැලු බැලමට ඔව් මට මේ ලෝකේ ලිස්ට් එකේ ලස්සන කෙල්ලව හයිරාගේ ගත්තොත් මචං මේ ලෝකේ මට ලස්සනම අසන්නේ මට ඊළඟට මේ ලෝකේ ලස්සනම කාංචනද ඊළඟට මියෝනා තුන
ලෝකට. ඒ කියන්නේ මෙයා සුසන්තික. ඔව් සුසන්තික. ඊළඟට ඉන්නේ ලංකාවේ මේ මෙහෙම වචන වලින්ම ඊගොයිස්ටික් ඩයල් එක නෙමෙයි ආටිස්ලා අතර යන නිකන් පොඩ්ඩක් දන්නේ නැත්te ප්‍රසිද්ධ රහස සහ එළියෙත් තියෙන අමුතු හයිරංකාර මනවිඩේ චරිත අතලගේ වැඩත් එක්ක වැඩක් හැබැයි පුදුම ඊයුවක් තියෙන කට්ටියට නිකන් දරන්න අමාරු අමුතු විදිහක පොඩි නසරානි ඩයල් එකල්ලු ෆීල්ඩ් එකේ සමහර අයට වැඩ කරන්න පුදුමාකාර ආදරණීය ලකිරි ඩයල් එකක් ලෙජන්ඩ් කෙනෙක් සමහර කට්ටියට බෑ කියලා පොඩි මතවාදී සංවාදයක් තියෙන ඩයල් එකක් හැබැයි වැඩක් අපි වෙන එපියක් කරමු ඕකට. ඔය මියුසික් සම්බන්ධ ලයිව් ෂෝ සම්බන්ධ එපියක් ගමු. හැබැයි චරිත නැත්තම් ලංකාව ඔය ක්‍රමේ පටන් ගන්න නෑ නේද? නෑ ඕක පටන් ගන්න. දැනුවත් සමහරට වෙන කෙනෙක් පටන් ගන්න තියෙන්නත් පුළුවන්. වෙන වෙන ළමයි වෙන වෙනම අංශ වලින් වල දැම්මා ඉලෙක්ට්‍රොනික ඩාන්ස් දානවා මේවද පැත්තේ වෙනම ෂෝස් යනවා. හැබැයි සිනමැටික් නිකන් අල්ටර්නේටිව් එකෝස්ටික් කරාම ඔක්කොම කලවම් කරලා ඔය පුදුමාකාර නිකන් AR රහමාන්ගේ වයිබ් එකට ස්ටේජ් එකට ගෙනාවේ චරිත. හැබැයි පණ්ඩිතයලු අපි දන්නේ නෑ. ඔයාගේ අලු ආට් කර තමයි කියන්නේ. එක කට්ටියත් එක්ක තියෙන ගනුදෙනුව වෙනස් මිනිස්සු. ඒක අපි චරිතක ඒ කැලල අපි ගන්න ඕනේ නෑ නෑ ගන්න ඕනේ. කොටද ගන්න ඕනේ. මියෝනගේ ගමු. ඒක මියෝනගේ ගමු. මියෝන චරිතයි ගමු. මේ චරිතාරයව ඩේට් කරනවලු. ඊළඟට අමුතුවෙන් කියන්න ඕනේ නෑ බං අපි අඳුන්නා දෙන්න ඕනේ නෑ. දෙකනේ මේක වැඩිපුර අඳුන්නා දෙන්නේ කො ඊළඟ වීඩියෝ එක අපි දෙන්න දාලා මුරියුවක් කරයි. ජාති මේ අවුස්ස ගන්න හොඳ නැති කටවල වලින් හයිරාගේ ලෝකෙම ලිස්ට් කරන්න පුළුවන් එකක් මේක. බලා ගන්න කවුද කියලා. ඔබේ channel එකේ තිබුණා ලිටල් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක. පොඩි උන්නක් මම ගිහිල්ලා හිටියා. විනිශ්චයමන්ල එක්කෙනෙක් කියනවා මෙන්න මෙහෙම බලන්න වෙනස් වෙන තැන. ඔය දරුවාට නර්තන ශිල්පිය උගන්වපු ගුරුවරුන්ට වඳින්න. එකඟයි එකඟයි වරද්දගන්න. ඔය දරුවාට ඔය නර්තන ශිල්පය උගන්වන්න මෙහෙවපු අම්මා තාත්තාට වඳින්න. සංස්කෘතිකයි එකඟයි. තුන්වන වාක්‍ය මේ අවස්ථාව දුන්න දෙරණ නාලිකාවට පින් සිද්ධ වෙනවා කියන්නේ. විරුද්ධයි. මොකද දෙරණ කියන්නේ පන්සලක්ද? පින් සිද්ධ වෙන්නේ. දෙරණට පින් සිද්ධ වෙන්න ඕනේ නැහැ. අවස්ථාව දුන්නට. දන ගහලා වඳින්න දෙරණට ඕනේ නැහැ. කියන්න ඕනි මට මේ දැන් ආද කියනවනේ. මට මේ පැය කමාර අවස්ථාව දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. Thank you මදිනා. Thank you so much. පොඩ්ඩක් නවත්තහන්කෝ. ඒ ග්‍රැටිටියුඩ් එකයි පිනයි අතර ඉතින් ලොකුවාට බරපතල අවුලක් වෙනවා. නෑ මං කියන්නේ මේ මිනිස්සයා thank you කියලා තමන්ගේ වචනෙන් එළියට දාන භාෂාව අනේ පිං කියලා පිං නෑ මේ හරි ගියාන්කෝ කුසලයක් වෙච්ච දෙන් ඒක ආනිසංස වෙච්ච දෙන් මොකද්ද අමාරු ඇගේ කැලලක් කරනවද ඔබේ sorry sir මේ පිනක් ඉතින් සිද්ධ වුණා මොකද දෙරණට කොම්බුව තව රවු වෙනවද ඔයා ඉන්නකෝ ඔයා දාන්න මල්ලියෝ ඊළඟට එන්න අපේ ආදරණීය හිතවතා රයිදු බණ්ඩාරාය කියන්නේ මේ ඒ වල අපිට එවමු මේ සර් බුදු මාත්‍යෝ ඔයාට බොහොම ආදරෙයි මේ එවපුවා. ඉතින් ඔයාගේ ළමයි වෙන්නත් පුළුවන් මේ ආසල් එකට එවන්නේ. දැන් මාසෙට කෝටියක් විතර හම්බ වෙනවා. ඊටත් වැඩිද මම ගණන් හදලා බැලුවෙත් නෑ ළඟ. ඒක මං කියන්නේ හරි සන්තෝෂෙන් ආඩම්බරෙන් කියන්නේ. සමහරව කියනවා අප්පෝ මෙයා නිකන් සල්ලි හම්බ වෙනවා කියනවා. හොඳ නෑ නිකන් චාටර් එහෙම කියනද ගුරුවරු. ඔයාට වැඩි සල්ලි හම්බ කරන කට්ටිය ඉන්නවා. එයාලා සබ්ද නැතුව ඉන්නවා. ඔයා ඇයි මෙතන කෑ ගහන්නේ? එහෙම තමයි ඉතින්. මේ මගේ හැටි ඉතින්. මගේ හැටි මං එක කියනවා. මං කියන්නේ දෙයියනේ මං පොරක් කියලා නෙමෙයි හැමතිස්සෙම කියන්නේ. මං කියන්නේ ඔයාලා ඒ ගමන යන්න. ෆ්‍රාන්සෙල් එකට දැල්ලක් ආයි ලංකාවේ මචං මේ මාර වැඩෙක් කියන්නේ කොහොමද දන්නවද? ඒ වගේ කන්ට්‍රෝවර්ෂල් වැඩ කරනවා පට්ට ඊගොයිස්ටික් වගේම හෙන ක්‍රියේටිව් ඩයල්. කරා මචං කෝටි ගණක් වියදම් කරලා අවුරුදු 6ක් ගැහුවා මියුසිකල් එකක් ලංකාවේ ඉන්න මේ දවස්වල හයිප් එකේ ඉන්න දඩම ආටිස්ලා. ඒකේ මේ බෑන්ඩ් එකත් එහෙමයි පීක් බෑන්ඩ්. ඒක සර්ප්‍රයිස් ආටිස්ට් කියලා මේ ගෙනා මචං ඩයල් එකක් මේ හැබැයි ඌට වඩා වෙනම සර්ප්‍රයිස් වුණා හිටපු ගමන්. ඒක තිබ්බ රහම දඩ මාකටිං කෑල්ලක් පත්තුන්නේ නැහැ. ඒක රැන්ඩම් chance. හැබැයි මාර වැඩ දුවන් දෝනි වැඩ. අජිත් බණ්ඩාර ලංකා පදින සුපර්ස්ටාර් ගෙන්නවා මචං. උන් දන්නේ නැහැ මේ අර වයිරල්ගේ සින්දුව මොකද්ද? කඳු හැපි. ඒක තමයි අන්න ඒ සින්දුව අයිතිකාරය අජිත් බණ්ඩාර කියලා කට්ටිය දන්නේ නැහැ මචං. ඒකට ඇවිද්දේ අර නාවර පෙරාගත්ත අමුතු ඩයල් ටික පාට කොණ්ඩ කුරුල්ල පිස්සෝ පිහට්ටෝ ටික නෙමෙයි අර කොල්ල ටික කියලා උන් දන්නේත් නෑ මචං. හරිද? ඒ දෙගොල්ලම එක තැනට ගෙනල්ලා අජිත් බණ්ඩාර සින්දුව කිව්විට බඩු ගෑල් ටික පිටිපස්සෙන් යනවා. ඉස්සරහට යනවා. වටයක් ගන්නවා මචං ආයි සුපිරි උන් ටික. ඊළඟට ලිස්ට් එකේ ඉන්නවා දඩ පණ්ඩිතෙක්. ඇත්තටම පුදුමාකාර පණ්ඩිතෙක් මට ජීවිතේ හම්බෙච්ච හයිපර් ඇක්ටිව්ම දක්ෂම මිනිස්සෙක්. පර්සනලි මම හරි කැමතියි මේ මිනිස්සුත් එක්ක ඉඳගෙන ටිකක් කතා කරලා ඉන්න. හේතුව බං මේ මිනිස්සුත් එක්ක පැයක් විතර කතා කර ඉඳන් ගෙදරාව කියන්නේ මට අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න වැඩ ටිකක් කරන්න හිතා ගන්න ඔළුව හැදෙනවා. හේතුව දැන් ටිකක් වයස නෑ මං කියන්නේ අපිට වයස හැහෙන වැඩි බල්. හැබැයි මේ වයසෙදිත් හිතා ගන්න බැරි විදියට ජින්තු තියෙනවා මචං වැඩවලට. අප්ඩේට් කැරක්ටර් බලමුකෝ. ආටිස්ලා මෙච්චර ගණන් චාර්ජ් කරනවා කියලා එකක් ගිහිල්ලා දැන් ඒව සමහර ඒවා
ඇත්ත සමහර බොරුව මම ගියේ. ඇයි මේ දැන් අපි මෙච්චර මේ වෙලාවේ අරගොල්ලෝ අච්චර ගන්නවා මෙච්චර කොහා මචං ක්‍රිකට් ගහනවා වගේ කියලා හිතන්නකො. අපි ඉස්සර ගැහුවේ ටීම් එකේ টොප් ඕඩර් එක. අපි ගැහුවේ ඕපනින් පෙයාර් එක. ඕපනින් පෙයාර් එක ගහද්දී අපේ තනිකර ස්ට්‍රැටජි එක වෙනස්. අපි පැන ගහන්න ඕනේ. අපි 30 yard මෙයා ඉන්නේ උඩින් ගහන්න ඕනේ ඔක්කොම. ප්‍රැක්ටිස් එක. දැන් අපි ගහන්නේ මිඩල් ඕඩර් එක. මිඩල් ඕඩර් එකේ තියෙන්නේ මොකක්ද? අපි අර ඕපනින් කාලේ ගත්ත ග්ලෝරි එකක් තියාගෙන මේ මැච් එක ගහලා ටීම් එක දිනන්න මේ මැච් එක ඉවර කරන එක තමයි අපේ තියෙන්නේ. එතකොට අපිට 30 yard උඩ ගැහුවොත් එහෙම අපි අවුට් වෙනවා. ඒ හින්දා අපි දැන් අපේ ස්ට්‍රැටජි එක වෙනස් වෙන්නේ. ඕපනින් පෙයාර් එකක් අරේම ගැහුවයි කියලා අපි ඕම ගන්න ගියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. So you need to know where you pitch yourself. මේ මුල් වීඩියෝ එකම කැලි දෙකට කඩලා ඇති මේ බ්‍රුනෝගේ next 10 years එපිසෝඩ් එක මේ බාතියගේ බලන්න ගිහිල්ලා අපි වෙනම පුෂ් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම. ඒ වුණාට මේක බලන්න ඕනේ පියම් මචං ඔබ වැඩක් කරන කෙනා. ඔබට වැඩක් කරන්න ජින්තු දින කෙනා නම් මචං උපනාවක් තියෙනවා නම් මේක පැත්තක දාලා අහන්න. මේ එපිසෝඩ් දෙකම හේතුව පුදුමාකාර ස්මාර්ට් මොන්ස්ටර් මෙයා විතර නෙමෙයි බාතිය සන්තුෂ් දෙන්නම එක වගේ වැඩෝ. මම වැඩිපුර මාස්ටර් කරලා තියෙන බාතිය ඒ හින්දා පුදුම දක්ෂෙක් මචං. පට්ට ස්මාර්ට් මොන්ස්ටර් ගේ කියන්නේ බලන්නකො දක්ෂ මොන්ස්ටර් හැබැයි යාට ෆීල්ඩ් එකත් පොඩ්ඩක් තියෙනවා දඩ ඊගොයිස්ටික් ඩයල් එක සහ ඉරාජ්ලත් එක්ක ඔව් ඊගොයිස්ටික් තමයි. ඉරාජ්ලත් එක්ක එලිපිරි යුද්ධයක් තියෙනවා පොඩි නිකන් අර ලෙවල් එක සහ මියුසික් සම්බන්ධව අර බංගලා මියුසික් යුද්ධේ ඒ ඉස්සර මියුසික් එක කාට එකාගේ පත්තු කරගත්තුවා ටක් ගාලා එළියට දාපුවා. හැබැයි මේ දෙන්නම අපි කියලමු අපි බලමුකෝ ඊළඟ දැන් අපි මතුවෙච්ච නමත් අපේ ආදරණීය නසරානි ගේම් කාරයා මිනිස්සු අවුස්සගෙන උන්ගේ ඒ පිච්චෙන ලෙවලින් ජීවත් වෙන යකා ඉරාජ්. මේ සුවඳත් සපක්. තා පොඩ්ඩේ මං අර බිමට බෑ ලිම්බිනවා පොළොව. ලුණු මං ගොඩක් මචං ඉතින් දාගෙන කෑවා හැම කෑමටම. ලංකාවට වෙලා දැන් සතියක් විතර යනකම් මට අල්ලන් යන්න පුළුවන්. ආඩම්බරේ පෙන්නනවා නොකරන දෙයක් නෑ බං. කසාද බඳින්න විතරයි දැනට බැරි. සමහරට මචං ඉතින් එතුමියා අපේ කඳුරේ කෙනෙක් නේ. අපෙන්නේ පාර්ලිමේන්තුවේ දැන් පෙන්නුවේ මේ මිලින්දවයි එයා කතා කරන කැලේ ටිකයි ක්ලිප් එක ඉන්ට්‍රෝ එකයිනේ. ඒ තමයි ඉරාජ්. ඔය ඉන්නේ ඉරාජ් මචං. ඔය කන්සෙප්ට් අරෝමේටික් ඔය ගහපු අවටිල් ටික ඔය විදිහට මිනිස්සු අවුස්සලා වෙනම යුනිටියක් හදලා බලපංකෝ මේ මිනිහට විතරයි ඒක පුළුවන්. ඒගොල්ලෝ කරන එකේ පර්පස් එක එන්න හරි. අන්තිම ගෝල් එක මොකක්ද කියන එක අපිට හරියටම. යාලා කරන දේ කියන්නේ අපි මේ කියන දේ හරි දැනින් ගන්න කට්ටිය. ඒ කියන්නේ යාලා මේ කරන වැඩේ ඇතුලේ තියෙන ස්ට්‍රැටජිකලි මොකද්ද මේ සීන් එක කියන එක තමයි අපි කියන්නේ. මේ ගන්න වැඩේ තියෙන ස්ට්‍රැටජි තමයි අපි කියන්නේ නේ. yes. වර්තමානයේ සුපිරිම වලිය කියන්නේ සුපිරිම වලිය ළඟම වලිය ඇත්ත කිව්වොත් මෙලෝ රහන් නැති ගුහජාර්ම වලිය මචං. තේරුමක්ම නැති වලිය. වලියක් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාලට මම දෙයක් කියනකොට මම ඒක හරිම වගකීමෙන් කියන්නේ. right? අපිට ඒකෙන් වැඩක් නැහැ. අපිට මම ප්‍රසංග වේදිකාවෙන් මම අවුරුදු එකමාරක් විතර අයින් වෙලා හිටියා. මොකද මම ඒක අපි අලුත් දෙයක් කරද්දි කියන්නේ නැහැ නේ එකපාරට අපි නවත්තලමයි ගොඩක් දෙනෙක් යව ඇයි නම දහම් බුදුවක්කේ සමාවයන් බුදුෝ කටවල උසගන්න පොයි ඕ වගේ මේකේ කට්ට කාලා කවුද කටු කන්නේ කිව්වට කට්ට ඒ ගෑනට කතා කරන්න දීපම්මා පොරනාන්දු ඉන්නවනේ පොරනාන්දු එයා හිතනවා එයා මේ මුළු සීන් එකම එයා මේ කන්ට්‍රෝල් කරගෙන එයා යටදී නාත්ත බං එයා ඇරාබියා එයා මේ කන්ට්‍රෝල් කරගෙන එයා මොනවා කීවත් නෑ අපි ඉන්කන්ක්ලූෂන් මේ මල කෝලන් ඕනේ අපත අපි ඔක්කොම දන්න කමෙන්ට් වල හැදි ගෑනු බගිනවා. ඉතින් බං යකෝ රොෂාන් ගෙනම් බෑන්ඩ් එක සල්ලි ඊලා එකක් ගෙන්නනවා නම් ෆ්ලෑෂ්බැක් නම් ඌට හිතනවා නම් නම්බර් 1 කියා ගන්න ඕනේ කියලා ඌ කියාගත්තද? ඕගනයිසර් කෙනෙක් ඉන්නවා නම් ඕගනයිසර් ආටිස්ට් කතා කරලා ඊට පස්සේ බෑන්ඩ් එකට කතා කරාට පස්සේ බෑන්ඩ් එක කියනවා නම් බෑක් කරන්න බෑ මේ ආටිස්ට් කියලා. ඊට පස්සේ ඕගනයිසර් ආපහු ආටිස්ට් කියනවා නම් ඔයා බෑක් කරන්න කැමති නැහැ අර බෑන්ඩ් එකේ හින්දා අපි ඔයා ගේන්න කියලා. ඒතකොට දැන් කෙලින්ම ඕගනයිසර්ට මචං ආටිස්ට් රිජෙක්ට් කරලා බෑන්ඩ් එක තියාගන්නවා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. රොෂාන් කීගෝ එකක් තියෙන හින්දා උදයක් කරලා ඒතනකට ඒක බිල් කරලා තියෙන හින්දානේ. මම පර්සනලි රොෂාන්ගේ ෆ්ලෑෂ්බැක් කියන ඒ සවුන්ඩ් එකට බම් මම මාරේ ජොන එකට ආසොන්ස් නෙමෙයි. හරි ඒ කියන්නේ ඩඟට 68 එක මගේ කනෙන් කල් පැනලා. අනේ ඔය ආටිස්ට්ලා ටික පොඩ්ඩක් කතා බහ කරලා ඔය පස්සේ ඉස්සද ගිහිල්ලා බං. ඕක ඔඩියන්ස් එකට ආතල්ලයක් විතරයි. උඹලා හෝස්ට් වලට මචං 10000ක් එනවා නම් 9500 වෙන්නේවත් නෑ. 11000 වෙන්නේත් නෑ. ඔය එන ගාන එනවා. ඒ හින්දා මේ බොරුවට මරා ගන්න එපා. මොම හොඳයි යන්නේ. නියමයි ඔක්කොමලා. මෙතන නරක අපි විතරයි. මෙයත් නෙමෙයි මං විතරයි. මෙයා විතරයි. මං විතරයි. මෙයා නරකයි. ඒයි
මේ මට හරි ප්‍රශ්න බබ් මේ ටිකේ. මොකද නිින්ද යන්නෙත් නෑ මේ බෙල්ලත් රිදෙනවා ඔළුවේ ප්‍රශ්නත් බෙල්ලට ඇවිල්ලා බෙල්ලේ ප්‍රශ්න ඔළුවට ඇවිල්ලා එතකොට බෙල්ලත් රිදෙනවා ඔළුවත් රිදෙනවා තියෙන මෙට්ටේ හරියන්නෙත් නෑ කොට්ටේ හරියන්නෙත් නෑ බං බෙල්ලේ අමාරුව වැඩි වෙනවා ඒක නිදාගත්තාම එතකොට ඔළුවේ අමාරුවත් වැඩි වෙනවා. ආ වැරදි ඉරියව්වට ගෑල්ලමයිත් එක්ක භාවනා කරනවද? මම ඕක කරන්නේ නෑ කරන භාවනාවත් අනේම කියලා දන්නවා කියන්නේ මනුස්සයෙක්ට මචං ජීවිතේ ලොකුම සැනසෙල්ල නින්දනේ. අම්මෝ ඒ සැනසෙල්ල නින්ද කියන එකට ප්‍රධාන අවශ්‍ය කාරණා මචං අනිවාර්ය අවශ්‍ය කාරණා බිම නිදාගත්තත් මොකද්ද? නින්ද. නින්ද නෙවෙයි අක කොට්ටේ. ඒකද මම ඔයාලට පොඩි ටැග් එකක් ගෙනාවා වාගේ බෙල්ල අමාරු හිටවා දවස් ගානක්. අම්මා මට ගෙනාවා කොට්ටයක්. මේ කොට්ටේ තියෙන විශේෂත්වය තමයි මේක තියන්න පුළුවන් වාගේ බෙල්ල හැඩයට. ඒක මචං බෙල්ල හැඩයට තියෙනවා නිදාගත්තට පස්සේ. ඌව තමයි. ඒක බෙල්ල හැඩයට තියෙන්නේ. අනික උඹගේ කිලෝ නිකන් 80ක් 90ක් බර එකෙක් මේ කොට් එක නිදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් ටිපිකල් කොට බහිනවා. සාමාන්‍ය කොට බහිනවා. මේක බහින්නේ හේතුව මේක ලේටි. ඒක මචං ඔජ්ජීව විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක, රසායනික විද්‍යාත්මක මේක නිර්මාණය කරලා තියෙන්නේ බහින්න නැති වෙන්න, නගින්න නැති වෙන්න නගිනවා. ඒ කියන්නේ මේක හරියට සනීප වෙන්න. ඇත්තම කතාව මේ කොට්ටේ මම මේ ප්‍රොමෝෂන් එකකට ගත්ත එකක් නෙමෙයි. මේක ඇත්තටම මට පොඩ නිින්ද අමාරු හින්දා මගේ බෙල්ල උසයි දිගයි හින්දා මේ જાති කොට්ටයක් ගත්තේ මට හරිය පොඩක් තද කොට්ටයක් ඕනේ ආතල් එක නිදා ගන්න බහින්න නැති. ඒකට තමයි ගත්තේ මේ කොම්ෆෝ කොට්ටේ. ඒක මචං ප්‍රැක්ටිකලි මගේ බෙල්ල අමාරු නම් අදු වුණා. එන තියලා කියන්නේ මම බොරු කියන්නේ නැහැ. වීඩියෝ එකක් මම ප්‍රැක්ටිකල් දාන ස්ටෝරි එකක් වුණා. මම නිදා ගන්න කොට්ටේ මෙච්චර සුදු නෑ. මේ අලුත් එකක්. මම ඒක නම් පොඩක් අහ වෙලා තියෙන නිදාගෙනම. මගේ බෙල්ල අමාරුවත් අඩු උනායි පොඩ්ඩක් ඇල්ලුවට පස්සේ. ඒ බොරු එච්චර මානසික කරන්න එපා. අපි වැඩේට හුක් එක ගත්තට පස්සේ තව බොරු කරනවා. නෑ මේ ඇත්තටම අඩු වුණා. අඩු වුණා. මේ හැබැයි අඩු වුණා නේද එහෙනම් මේක ඕනේ. පොඩ්ඩක් අඩු වුණා. පොඩ්ඩක් අඩු වුණා මේක ගොඩක් හේතු වුණා. ආය හරි. in conclusion කොම්පෝ කොට්ටේ පට්ට මචං. අමු මාකටිං පාරම් මේක අරගෙන නිදා ගන්න ඕගොල්ලන්ට තැනසිල් බෙල්ල ඉද තියෙන නිදා ගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ බෙල්ල ෂේප් එකට ගානට හැඩවෙන්න තියෙන්නේ. මේගොල්ලන්ගේ කොට්ට වර්ග කීපයක් තියෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් කමෙන්ට් එකට ටැග් කරලා දාන්නම් මේ මේගොල්ලන් කන්ටැක්ට් කරගන්න ඩීටේල්ස් ටික. කොම්පෝ කොට්ටක මරු මචං. මනේ ටිකක් ගණන් කොට්ටයක්. මේක සාපේක්ෂව කොට්ට වලට ටිකක් ගණන් 5000 ගානක් වෙනවා. හැබැයි දඩ ඩිස්කවුන්ට් එකක් තියෙනවා රුපියල් 2000ක් විතර අඩු කරලා අපි මේක හරහා කට්ටිය ආරංචිලා ගන්නවා නම් මගේ හොඳ හිතවතෙක් කරන්නේ ඇත්තටම මරු බ්‍රෑන්ඩ් එකක් මචං. මේ මට ටැග් එකක් විතර හම්බෙච්ච එක. ආතල් හින්දාම තමයි මෙයා කරේ මේ කුරියර් එක දාලා ගෙනා. ගන්න කොම්පෝ කොට්ටයක් ගන්න. එලගිරි. ඊළඟට ඉන්නවා මචං අපේ ස්ටෑර්ලා සීන් එකේ මෑතකදී පොඩ්ඩක් නෙමෙයි බං ගොඩක් ඔන්න මේ හරි වසයි එයා ආතල් සහ එලකිරි ඩයල් එක කන බොන වෙලාවක මචං මට YouTube වීඩියෝ එකක් ඉදිරිය ත්‍රිකෝණමිතිය අහන් ඉන්න පුළුවන් level එකට වීඩියෝ කරා. දැන් ඔන්න ප්‍රතිපරත් ළඟ දින කතාවකුත් කියනෝනේ එහෙම. ඒනකොට මෙතනින් තීරණය කරපුවා මේක කරනවද නැද්ද? අර පරේකර මල ගෙදර ගිය කතාවක බූරුවක් අගේ වෙඩ බංගුලක් කියපියක මම මොකාද කියලා ආච්චිදු මරුනේ යකෝ. තෝගේ තෝ හරකෙක් නේ බූරුවා. එදා මෙතන ගෑණියෙක් මෙතන මගුලක් නැත. තෝ අද මගුලක් නැත. තෝ ඒක අහගෙන පරයක් කියපියක හරි එකක්. තෝ මැත්ස් වල සුදු නෑනේ බොල මොන හරකෙක්ද තෝ? අර වාරනවා අර ඔය ඔබ තමයි බං මේ රජයේ ස්පිරිතාල වල රැයට නර්ස්ලා ඩෙන්ගු ආට්ටුවේ පූජ්‍ය කෝප්ප අරන් එනවා සෝරි රජයේ ස්පිරිතාල වල නර්ස්ලා තමයි රැයට චූ කෝප්ප ගන්න යනවා මේ ලෙඩ්ඩුන්ගේ ඇයි බං මුත්‍ර පයිසා ඔව් යකෝ වාචුස් චූ ගන්න පොඩි පයිසා ගන්න මාත්‍ර කියලා චූ කෝප්ප අරන් යනවා අපේ මේ මම දුරන ගෙට බං හොස්පිටල් එකේ හිටියා උදේ බ්ලඩ් කවුන්ට් එක අඩු වෙලා කෝප්ප මොකද කරේ එතකොට මෙහෙම ගහනවද ඇවිල්ලා ගහන්න චූ කෝප්ප දීලා චූ කරන්න නැත්තම් ගහන තු යන්න දින අග ඕපල්ලා තිබ්බම ජං කෝප්ප දෙයක් තිබ්බ එක જાතියේ මිම්ම ගහපු කෝප්ප දෙක එකකින් මැනලා වතුර බොන්න කිව්වා අනිත් එකෙන් චූ මයින්ඩ් කිව්වා රෑ බල්ලා ලයිට් නැහැ කෝප්ප දෙක මාරුවා උගේ බ්ලඩ් කවුන්ට් කුඩු වෙද්දි නැක 9000 මෙතන ඉන්නවා මචං ආයි එක ඇලේ ඉන්න සුපිරි මාළු ටික ඇයි දැන් ආරක්ෂක සම්බන්ධ ප්‍රශ්නයක් නේද ඔබට ඔව් ඔයාට මේ රටේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් නැද්ද දැන් ඔයා මරයි කියලා බයයි ජනතා සේවකේ කී දෙනෙක් පාරේ මැරලා තියෙනවද එච්චර දවසක් ඔයාගේ ගීමනේ බබා ඔව් මම අහන්නේ නවත්තපන් අරයයි hina වෙන්නේ පොඩ පස්සට දාන්න මම අහන්නේ ඡන්දේ ඉල්ලන ඕගොල්ලෝ හිතන් ඉන්නේ ජනතාව හරි ප්‍රාථමිකයි කියලා ඔන්න ඔතන තමයි නෑ ජනතාවට ඕන වෙන්නේ නෑ නමුත් ඕඩ වෙන කෙනෙක් ඉන්න පුළුවන් කලාපු මාර විදිහට ජනතාවගේ ඔය පිස්තෝල මුට දාලා තියයි යන්නේ මුගේ පිස්තෝලෙන් පයිසා ගන්නනේ ගෑනෝ ඒකනේ හරි හරි මතවාදී සංවාදයක පැත්තක තියන්කො තුවක්කු කතාව. ඇත්තටම මට බෞද්ධික අප්‍රසන්නයි මුන් කතා කරපු විදිහ නේ. නෑ මෙහෙමයි දැන් උතන සරලම පොයින්ට් එක මෙහෙමයි බං ආරක්ෂාව කියන එක මෙයාගේ අයිතිවාසිකමක් නේ ඒක. දැන් එයාට තියෙන තරජන් දන්නේ එයා. දැන් මට බය නෑ රාය දෙකට යන්න. හැබැයි වාට බය නෑ කියලා හිතන්න බෑනේ. වාන දන්නේ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් නේ. වෙනස්. ඒක මාර වෙනස්. අනිත් එක මෙතන ඉන්න
නිවේදකයෝ ඇසිරෙන්නේ නිකන් දේශපාලඥයෝ වගේ. දේශපාලඥයෝ නිවේදකයෝ කරන නිකන් මහලකොට කියන අර විනය නැතුව කතා. එතන මචං හරිම අසෝබනයි හැසිරෙන හැසිරිල්ල කියන්නේ. පර්සනල් අරන් නිකන් කතා කරන්නේ ඒකම ඉන්ෆ්ලුවන්ස් වෙලා අර නිකන් අනිත් එකයි ඔමායයි අනිත් එකයි දෙන්නම ඒ කරන්නේ රටේ එකපාරට අර වෙච්ච පරිවර්තනෙන් නිකන් අනවශ්‍ය මෙව් එකක් අරගෙන පොඩි නිකන් උවාවයක් කරන් නිකන් ඒකෙන් අර නිකන් ලොකු නිකන් දඟලනවා කේස්. ඔමාය ඇත්තටම හොඳයි. යාගේ ෆොටෝස් වගේක් තිබ්බා කොට සායක් කරලා ඒක හොඳයි. ඇත්තටම මලපයින්නවා මචං බලන්න එපා. මම කියන්නේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම් බලන්න එපා. උඹලට මචං දේශපාලන විසඳුමක් එන්නේ ඔතන කතා කරන දෙයකින් නා. බලන්න මලපයින් එක වෙන්නේ. හතරලේ කෝප වෙනවා. බලන්න එපා මචං. ඊළඟට අපි කියන්න යන්නේ ලංකාවේ එක එක ප්‍රශ්න කනගාවින් කියපු එක්කෙනෙක් ගැන. මද්‍රව්‍ය ප්‍රශ්නද, නීති ප්‍රශ්නද, සංගීත ප්‍රශ්නද, රියැලිටි ප්‍රශ්නද ළඟින් කියපු මල් පිට මල් හැලෙන දිගුමාවතේ අමල් පෙරේරා. කෙලින්ම කියන රුවන් ඔයාට මුලා මතකයි කියලා. කෙලින් මට කියන්න. දැන් මම නමවත් කිව්වද ඉන්නකොට චුට්ටක් මේ ඔයා අර ඔයාගේ ගියේ টয়ලට් එකට යන්නකො චුට්ටක්. ඔයා මේ ජරා කතා කියන්න එපා. එක්ස්පර්ට් නේ එක්ස්පර්ට් කෙනෙක් නේද? එක්ස්පර්ට් විදියට හැසිරෙන්න කතා කරන්න. බොරු ඊගෝ එකක් හදාගෙන මේක අස්සේ මේ ඔයාගේ තමයි ඊගෝ තියෙන්නේ. අලා ඊගෝ ගැන කතා කරනවා. අපි හරිම අයව අරන් තියෙන්නේ. ඒකනේ දාපන්. සයාගේ හොඳටම දුරවලා. අපි අදක්ෂ මේ තරගෙන් යන කෙනාට යන්න. ඒ දැන් චානුක පවුනේ. මු අඬන්නේ කෑගි අතර විදි පොඩ්ඩි කොල්ල උංග ගෙන්නලා බලහම් මේ ආතල්ල ගන්න ගන්නෙම. මේක ලංකාවේ මචං බහුශ්‍රැතයෝ බුදුමාකාර බුද්ධිමතු දක්ෂයෝ මවසඳයෝ දක්ෂ 70. ඒ කියන්නේ පඬිතුයෝ. අති පඬිතුයෝ මුන්ටයක් මොකෙම කියන්නේ විහිළු නෙවෙයි. අසලක බ්‍රූනෝ කොණ්ඩේ පොකුඩු අපේ මැනික් කැටේ අපේ අර මැනික් කැටේ කොණ්ඩේ පොකුඩු කැටේ මැනික් අපේ කොණ්ඩේ පොකුඩු මැනික් කැටේ සහ අර කොල්ලා බෝයි සෙට් එක මචං හරි හපන්නු. උන් තරම් දක්ෂයෝ මේ ලෝකේ නැහැ. නෑ මචං. ඒ කියන්නේ මචං උන්ට එන්නේ මොකද්ද? ආණ්ඩුව පත් වෙනකන් හරි උන්ට සපෝට් හරි චාර්ජ් හරි කරා එතන ගියාට ආයි උන්ට අදිනවා. දැනුම සාගරයන් නම් උන්ට බේසමක් බ්‍රෝ. බේසම. දැනුම සාගරයන් නම් උන්ට බේසම කියන්නේ. අඩෝ වත් කායෝ. මේ දැන් එහෙම වෙන්නේ අපේ අම්මට යනවනේ ඔක්කොම. YouTube එකේ ඉන්නවනේ ලංකාවේ ඒජන්ට්ලා. ඒගොල්ලොන්ට දැන් කොන්තරාත්තයක් දීලානේ තියෙන්නේ. මේ ඔය ලොකුම ඇරියස් එක තියෙන්නේ අර වයිල්ඩ් කුක්. දැන් වයිල්ඩ් කුක් වගේත් එයා. එයාත් පොඩ ඒ වගේ වීඩියෝ මේ කොමඩේ උඩ දාලා රෝල් කරනවා. කොමඩ උඩ දාලා ඔළුව අල්ලන්න. මම සජෙස් කරන්න කියන්නේ සාමාන්‍යයෙන් හොඳ සෝෂල් මීඩියා මැනේජින් වලට කාලියෙම ඉතාම දක්ෂයි. කාලිට තමයි අපේ අම්මා ගැලපෙන්නේ වැඩ කරන්නේ. කාලිට තැනක් හොයාගන්න වෙනවා. අපේ අම්මා සහ කාලි අම්මා. දන්නෝ ඉතින් ක්‍රියේටර්ස්ලා සෙට් එකක් විදියට මුන් හරි දක්ෂ විදියට මේ වැඩේ කරනවා. මොකද ලංකාවේ පොලිටිකල් කියවීමක් සහ පොඩ් එකක් ඔහොම දිගට මැදගෙන යන්නේ මේ ඩයල් ටික. පිළිවෙලකට කරගෙන යන්නේ මේ ඩයල් ටික. ආයි දේශපාලන කතන්දර, ලෝකේ පොලිටිකල් කතන්දර සහ ඒ රිලේටඩ් කතන්දර මම දකින්නේ ටෙක් විකියාගේ ඔය උම්මුන්ගේ ටික තමයි. හොඳයි මේ කට්ටිය ලගිරි. හොඳ ඊගෝ එකක් තියෙනවා. අදාළ නැහැ කාටවත් මේවා කරලා ෂේප් එක සාමාන්‍යයෙන් සල්ලි ටික සාක්කුවේ දාගෙන හොරෙන් කඩ යනවා. ඒක වෙන කතාවක්. මේ ජස් කිඩින් මේ බ්‍රූනෝලා හරියට පිළිවෙලකට කියන් යන්නේ නැහැ අපේ හැටිනේ. සමාවෙන්න අපි බොහොම ආදරේ. හැබැයි ගන්න සල්ලි අපිට කීයක් කර දුන්නා අපි කටපු ගාගෙන ඉන්නවා. ඊළඟට ඉන්නවා මචං මෑත කාලේ මිනිස්සුන්ගේ ගැරහීමට පත් වෙච්ච අපේ හොඳ කතා බහට ලක් වෙච්ච අපේ හොඳ හිතවතියා. මේකනේ බං උනේ ඔය රුවක් ඇදෙනවා කියන එක කට්ටිය අහලා තිබ්බේ නෑ වෙන කී එක. කට්ටියම කියලා තිබ්බේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා. අන්න ඒ මයිනටු හැබැයි මෙයා කියන්නේ රුවක් ඇදෙනවා වෙනම කී එකක්. හරිද? ඒක තමයි මම හිතන්නේ මිනිස්සු බයින් හේතුනේ මට. නේ ඒකනේ ඒක නේද? ඒක තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ වුණාට කනාට පොඩ්ඩක් බැක්ස්ලෑෂ් වෙන්න හේතුව මං හිතන්නේ කැනබිස් වෙන්න හේතුව මෙයාගේ පොඩි අර කන්ට්‍රෝවර්ෂල් ආතල්ලයක් ගන්න TikTok එකේ ඈග ගහ කෙල්ලොන්ට ඇන්ටිලට වෙච්ච දේවල් අරවම සම්බන්ධ මං හිතන්නේ ඒක තමයි වුනේ. හැබැයි ඒක තමයි ගත්තෙත් අන්න ඒක තමයි හේතුව. එයාගේ හැබැයි පර්සනලි දන්නවා ටිපිකල් ආතල්ලයක්. පුදුම දක්ෂ කෙල්ලෙක් කෑවන් මම ස්කේටින් බෝඩ් එක දුන්නොත් ගෑනවා තෝටිය කරලා යන්න. මේ යකා දාන වැඩ ටික සාරියුත් පදිනවා සර්ෆින් කරනවා. මාව දන්න කට්ටිය දන්නවා ඉතින් අවුවේ කරවෙවි වැල්ලෙට වෙලා සර්ෆ් කර කොළඹ පැත්තේ ෆොටෝ ෂූට් එකක් හම්බුනොත් ඒකත් කරලා අර සින්දු කියලා කන්ටෙන්ට් කර චිල් එකේ හිටියට මගේ සෝල් එකේ තිබ්බ දෙයක් තමයි මියුසික්. ඉතින් ඒකත් එක්ක බහලා වොයිස් එකේ කම්පීට් කරගෙන ඉන්නකොට මේක ග්ලෝබල් ලෙවල් එකේ රෙකග්නිෂන් එකක් ආවා කියනවා. දුව සතුටුයි මාර අචීව්මන්ට් එකක්. මම මේකට මෙච්චර උඩපාණි ග්ලෝබල් වොයිස් එකෙන් දානවා කියන්නේ මේගොල්ලෝ රටවල් 123ක වොයිස් සින්දු කියපුවා.
ගලෝබල් ගියා කියන්නේ පොඩි ඩයල් එකක් තමයි ලංකාවෙන් කොහොම කොට දඩබඩ ගාලා ගලෝබල් යනවා කියන්නේ වොයිස් එකෙන් හරි මොකෙන් හරි එද කිරියා මම කියන්නේ තව ඩයල් යන්න ඕනේ මේ යකා කියනවා වගේ මේ ඉන්නේ මචං ලංකාවේ ඉතින් සුපුරුදු මේ ලෝකේ ආර්ට් එකක් ඉතින් තියෙනවානේ ඉතින් රැප්ස් කලාවත් එක්ක උන්ගේ කටවල් අනිවාර්යෙන් රයිමින් දන්නද රයිම්ස් ෆ්ලෝස් එක්ක අනිවාර්යෙන් කටවල් සවුත්තුනේ දන්නද ලෝකේ එමිනම් ගත්තත් ඔය ගත්තත් ස්නූප් ගත්තත් ඕනේ ගත්තත් ඒක යාලගේ හිප්ටිලා ගත්තත් කටවල් පොඩ සවුත්තු වෙන්නේ හැටිනේ එතකොට මම්බල් රැප් කියන ළමයි ටික හැර ඒත් එහෙමයි කටවල් සවුත්තුයි ගෑන්ග්ස්ටර් සීන් එකේ ඉන්න ළමයි ටික ඔක්කොම හරිම ෂෝක් ඉතින් ලංකාවේ පොඩ්ඩක් ඒ නසරානි ඒ ෆ්‍රී ස්ටයිල් සීන් එකේ ඉන්න හපනා එක්කෙනෙක් විතර අපි ගත්තා ගොඩක් කට්ටිය ස්ටයිල් ලංකාවේ හොඳම ෆ්‍රී ස්ටයිල් නේද හොඳම හපනා කියලා අපිට හිතන්න පුළුවන් ස්ටයිල් එක අපේ ඉතින් ෆිල්ටි චේතනාව වික්‍රවේයෝ කම්මං වදාමි වාසනාව ගෙටාවේ මිනිස්සු පද හදාවේ මේ අදහස ආවේ අලුත් මේ සින්දු අනිත් කට්ටිය කියන්නේ ලංකාවේ මුතු ඇටේ නම මෙහෙම ගාලා ජාතිවාදී මු බෝල් කොටේ වෙල්ලා කවල වාගෙරුවා නෝටි ඉටි වයිස් එක වෙල්කම් අඩු අපි දන්නවා පාලි අවුස්ස ගත්තොත් මල්ලියා වෙයි අඩු කාලි අපි පුතා රට යවුවා කෑලි මේ උඩ එක වෙල්කම් අඩු අපි දන්නවා පාලි ඩෝ අපි දන්නවා පා අරුගර මුතු ඇටේ මු රට යවුවා කෑලි කියලා ඉවර කරන්නේ අයකට බොසා මොකෝ අර කෑලි ටික එනවා බං කැත්තට එනවා අර මජ්ජර ආතල් එක මරු ඉතින් ඒ ලෙවල් එකේ ඩයල් හිටියත් වැඩක් නැහැ නේ යස් ෆිල්ටි එහෙමයි ෆිල්ටි ඉතින් ටිපිකලි ෆිලා ෆිලා ෆිල්ටි ටිපිකලි ආතල් ටික දන්නවනේ අරගලේ මැද්දට බැලලා බං ගුටි ලෝවා ගේවිල්ල ගියානේ බං ගුට්ටක් කෑවත් ඌ මම කියන්නේ ඌ එදා ගුටි කෑවත් ගැව්වා තමයි ඊට පාට ඌ 20ක් ගැහුවා කියේ මම පාක් ගා 20ක් මට ඇරියා වට කරලා වුණාට 20ක් හිටියා එතන මම පාක් ගහලා ඒකට සට්ට ගාලා මම එකයි ටාගට් කරේ ගියේ අරගලය දැන් ඔක්කොම කන්ට්‍රිය පන්න එකේ දැන් හොඳට ඉර පායනවා වයින්නවා දැන් ආතල් එකේ ජාතික කොටියට ආචාර කරපම් මුන් එකෙක් බැස්සා දඩෝ තස්තවාදේ නැති කරන්න ගෝත පැටව් දැන් නම් බායි දැන් නම් හැපියා අච්චා සිරා පිස්සෙක් ඒ කියන්නේ මම කියන්නේ ඒක නම්බුවක් ඉද ගන්නවා නම් සිරා පිස්සෙක් මචං ආතල් හරිද ඊළඟට ඉන්නවා රටේ ප්‍රමුඛ පෙළේ ගල්ලැම්ඩෙක් ප්‍රමුඛ පෙළේ වනචරෙක් ප්‍රමුඛ පෙළේ නළුවෙක් ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙක් ප්‍රමුඛ පෙළේ ඔක්කොම එලිපිට මචං ලැජ්ජ නෑ එයාට ඕන එක මාරු කරලා හරි ගියා පාර්ලිමේන්තු එකේ ඕන සෙක්ස් කරලා දේශපාලනය කතා කරයි බෙඩ්රූම් එකේ ඒ එහෙම වුණත් කරයි එච්චර මතභේදකාරී පුදුමාකාර හපනේ රකින්න දෙයක් නෑ මාර දෙයක් නෑ එලිපිට ඕලෙල් බෑලා බොහොම පරිස්සම් වෙන්න ඕන මනුස්සයෙක් කියද්දි ඔයගොල්ලෝ දන්නවා රංජන් දැන් මේ කුඩු ගේනවා මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා එතකොට සම්බන්ධද නැද්ද ඔබතුමා දෙන විනිශ්චය තුලින් තමයි මම ඔබතුමාගෙන් ප්‍රශ්න යොමු කරන්නේ. කාලිය මම ඔයාට ඔතනට ඇවිල්ලා ගහනවා කතාව නවත්තන්න. I'm very serious. ඔයා එන්න ඕනද? ඔයා ඔතනට ඇවිල්ලා ගහන්න ඕන. නෑ අපිට රංජනා කේන්ති ගන්න එපා රංජනා. රංජනා එපා රංජනා. ඒක මාර සීන් එකක් මචං හරිද දැන් අපිට දැන් මට අනුව රංජන් දැන් ඔය කට්ටිය බඩ කමෙන්ට් සෙක්ෂන් එකේ බනි මට මාර ලස්සනවත් අමුතු ගති නළුවෙක්වත් නෙමෙයි හැන්සම් නළුවෙක්වත් නෙමෙයි ඒ වුණාට මූට මාර ගෑනු පිස්සුවට ඉල්ලක් තියෙනවා නෑ ඕක මචං එන්නේ දැන් ඒ කාලේ ඉඳන් එන එකක් නේ තියෙන්නේ මම දන්න හෙන්න ක්ලාසි මෙහෙ ඉන්න යුරෝප පැත්තේ කෙල්ලෙක් ඉන්නවා මේකගේ අර පරණ ෆිල්ම් ටික බං පාලිමන් ජෝක්ස් කරෝමියෝ ටික ඒ වගේ තියෙන සහ මේ ඩොක්ටර් නවරියන් අන්න ඒවට පුදුම ආසයි ඒකේ ජීවිතේ වීරයමු අන්න එහෙම සීන් නැති ඒක මාර වැඩක් බං ඇට්‍රැක්ෂන් ඒ කියන්නේ විහිළුවටත් නෙමෙයි සාකස්ටික් ලවකුත් නෙමෙයි ඇත්ත ලව මිනිහට තියෙන ඇට්‍රැක්ෂන් එක ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා අධිකරණයට බලපෑම් කළා කියලා මෙතන කතා වුණා අධිකරණයට බලපෑම් කරනවා කියන එකට හොඳම උදාහරණය මොකද්ද මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නානක්කාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා ඊට පස්සේ මනුෂ්‍ය නානක්කාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරේට හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙන්නලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා කියපන්කො බලන් ඉන්න මාව මාරන්න හදන්න බොරුවට විතර බලන් ඉන්නවා ජරායකෙක් අර ළඟ ඉන්න කා වඩා ගත්තා මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා දුව ප්‍රතිලා කියලා දැම්ම සිටි පිටික පරිස්සමෙන් මාස්සේ ගන්න දැල්ලක් ඒ කියන්නේ කසා මම කියන්නේ මේ ලෝකේ භයානක මනුස්සය හැදෙන්නේ මේ මූවි පිවි හංසමාලී බැඳලා ඔගේ ළමෙක් හම්බුනා නම් ඊළඟට අපේ මේ අපේ කලින් වීඩියෝ වලත් මෙයාව දැක්කා පරපීඩාකාමී මානසිකත්වයේ මාධ්‍ය සදාචාරයේ මිනිස්සු මානසික වැටීමේ කලාවේ අග්‍රගණ්‍ය විචාරද ලිංග විශේෂඥ අපේ චමුදිත ඇයි නැගිලා එනවා වරෙන්
වරකට මාස්ටර්ස් දෙකක් කරනවා PhD එකක් කරනවා මේ ඔයාව මේ මුරුංගත් එක්කනට නෙමෙයි මේ ඔයා පට්ටපල් බොරුවක් නම් කියන්නේ ඒක මේ ඉන්න මිනිස්සුන්ට ඔයාගේ රෙදි ගලවන්න පුළුවන් හරිද තව වගේ සහතික ටික චෙක් කරනකොට ඒක බලන්න කෙසේ වෙතත් මම මොකක් කියන්නේ මං ගෙන්න ගෙස්ට් ඔයා මට කතා කරලා කිව්වේ මට කතා කරන්න චවුදිත වෙන්න නම් කිය මචං මට උගේ බර්ත්ඩේ පාටි එන්න කොහොම යන්නේ යන්නේ නෑ බා ඔන්න මචං good old days ඒ කියන්නේ දේශපාලනේ සොදුරු දවස් සුන්දර කාලයක් මේ කාලේ සම්මයි සංගමයක් නැතුව මේ වැඩේ කරන්න බෑනේ මට විනාඩි දෙකක් කියලා මං වචනයක් කතා කරන ඔබතුමිය පටන් ගන්නවා කතා කරන්න මෙන්න විනාඩි දෙක මෙතන සිට මෙන්න නෙමෙයි ඉන්න ඔහම මට දෙන්න ඉත ඔබට වෙලාව දුන්නම ඔබ නැවත කාලනාස්ති කරනවා ලබා ගන්න දැන් ලබා ගන්න ඔබතුමා තවත් පැහැදිලි කිරීම කරන්න තු විනාඩි දෙක ලබා ගන්න කටවාගෙන ඉන්නවා ප්‍රශ්නයක් ඇහුවාම ලබා ගන්න ගන්නවා ගිර වගේ පැනලා ඊතර මහත්තයරත් උවමද ඔබතුමිය කතා කරන්න තියෙන මහත්තයන් ප්‍රශ්නයක් ඇහුවම කෑවද කිව්වම කෑ බිත්තර කෑව කිව්වම සමහර මගේ මහත්තයා කෑවද කියලා වුම කෑවා කියනවා නෑ මට යන්නේ වට යන්නේ බයට කන්ක්ලූෂන් මරු ඩයල් ටික චාපා දිල්කා සුජීව තුනම මචං හරි කන්ක්ලූෂන් දිල්කා තාම එහෙමයි මචං මගේ දෙරණ නේද රට ඉන්නේ තාම මචං අවුස්සනවා ආයේ මතභේදකාරී කත කියන එකේ ඉන්නවා චාපා මිසින් වුණා කොහෙද දන්නේ නැහැ ෆාම් එක කරගෙන ඇති නෑ අතන මේ සුජීව හොඳ කියන දැන් ඕගොල්ලන්ගේ එක තමයි ප්‍රශ්න අහන එක මගේ වැඩේ තමයි ප්‍රශ්න මගහරින එක අර යා දරන මතයක් තියෙනවානේ ඒක තේරුම් ගන්න ඕනේ අර කලින් කට්ටිය තේරුම් ගන්න ඕනේ මේකේ තියෙනවා මචං ෆැක්ට් එකක් මේගොල්ලෝ කියන කතාවේ ඒ ගුවන් කාලේ මිනිස්සු අහන් ඉන්න කාරණා ඔක්කොම මුගේ හිතුමනාප ඉලබරේට් කරන්න දෙන්න බෑ ඒ ටයිම් එක මෙහෙයි මේගොල්ලන් කටයුත්තා යස් ඒක ඇත්ත මං කියන මූ එතන කෙලින්ම ඇත්ත කතා කරනවානේ ඕක තමයි කරන්නේ දැන් ඌ මතයක් දරනවානේ එතෙන්ට ඇවිල්ලා උගේ දැන් දරන මතෙයි තියෙන පක්ෂ දේවලු යන අම්මනම් දේවල් ටික මෙව්වා කරගන්න ඔතෙන්ට එන්නේ නැහනේ. Yes, in conclusion, this is kind of golden era of our political scenarios. Let's go to our final and freaking last, our legend. කවුද? ආයුබෝවන් වණක්කම් අස්ලාමලයිකුම් අපි සිංහල බබා සිංහල එකින්ද අහගෙන ඉන්නවා දෙබලා පණ්ඩිත කංගතන්න මාම සිංහල මාම මුස්ලිම් මාම දෙබල ඒ කාලේ ඉවරයි දැන් මේක අපි ඔක්කොම එකයි එක ජනතාවක් නවත්තපා කැරිස්මා කැරිස්මා තාම එකට වෝට් දෙන්න බෑ කෙලින්ම කියන්නේ පක්ෂපාත ભેද මුකුත් නැහැ වැඩ කරපු කාරණාවත් පැත්තක තියමුකෝ වැඩ කරපු කාරණා ඒක මතභේදකාරී දැන් නැහැ එච්චර පොලිටික හැබැයි කැරිස්මා වයිස් සරලම සීන් එක අද අපේ ටොපික් එක හයිරංකාරකම ඔය තියෙන හයිරංකාරකම ලොකු ටොප් වයිස් අල් ජසීරා ගිහිල්ලා ඇම්බර් වෙන්න දෙන්න මචං ආයි කෙලින්ම ඩයල්ලක් තමයි ඒ ලොකුකම මරු ජනාධිපතිගේ ටෝනි අංකයේ පාර්ලිමේන්තුවට ලොකු කැරිස්මා එකක් තියෙන්න ඕනේ හයිරංකාරකමක් ඒක ඔය මොකද අතට වැඩ කරන අංකයකට තියෙන්න ඕනේ තනිවාරෙන් ජනාධිපති කෙනෙක් පොඩ්ඩක් කැපිලා පේන පොඩි වෙන මොරාලයක් තියෙන්න ඕනේ ඒක පැහැදිලිව දැක්ක බං මහින්ද ඉවරයි ජනාධිපතිතුමාගේ කාලේ එලගිරිකට තිබ්බා දැන් ඉන්න කට්ටියත් ඉතින් හොඳයි ඉතින් හොඳ යනකනේ ඔක්කොම හොඳයි දැන් අද අපේ ටොපික් බේස් අයිරංකාරන මෙයා දෙවලා මලත් කියන්නේ අතල්ලේ රයිට් අයි අපි අද කතා කරන්නේ ඊගොයිස්ටික් කැරක්ටර්ස් හේතුව ඊගොයිස්ටික් කැරක්ටර්ස් තමයි මචං ඒ හයිරංකාර ඒ පඬිත පඩත්තර කැරක්ටර්ස් තමයි මේ ලෝකේ අමුතු දේවල් පොඩ්ඩක් වෙනස් දේවල් කරන්නේ උන් ඕනි මචං ඔබ ඉපදෙන්නේ ඔබේ උඹට ආවෙනික සතෙක් හදාගෙන ඌ හැම එකකාරම ආදරය කරන විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඉතින් උඹ මැරෙනකන් එක එකාට ඕන විදිහට අමුතුම නිහතමානී බොරු නිහතමානීකමක උඹට ජීවත් වෙන්නත් බෑ. කාටවත් කරදරයක් කරන්න කියනවා නෙමෙයි. හැබැයි උඹේ ඊගොයිස්ටික් එක උඹේ අර අමුතු සතා උඹේ පඬිතයාව උඹ මේන්ටේන් කරන්න ඕනේ. අන්න ඌ තමයි උඹව දවසක දිනවන්නේ, කෙලවන්නේ ඌ වෙන්නත් පුළුවන්. හැබැයි ඌව පෝෂණය කරන්න. ඌ තමයි මචං මේ ලෝක අමුතු වැඩ කරන්නේ. මේ ලෝකේ අමුතු වැඩ කරනෝ හදන්නේ ඒ ඊගොයිස්ටික් සතා. මෙතන පෙන්නු ගොඩක් කැරක්ටර්ස් මරු ඩයල් මචං. ඌගේ ඇත්ත ජීවිතේ ඌ දිනලා ඉවරයි. ඌ පැලෙන්න හම්බ කරලා ඉවරයි. ඌගේ කැරිස්මා කුන් හදන් ඉවරයි. උන්ගේ බැක්කෙන්ඩ් එක හරි මරු එන හයියයි අර එක එක්කෙනාගේ ඊගෝ දැකලා ඒවා වෙනම අරන් කිපිලා නිකන් මෙව වෙන්න යන්නත් එපා. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඔය දස්සේ වස්තුව ටික උම්මුන් ඔක්කොම ටික මචං ඔය 20ක් ගන්න ඔය මලගෙවල් කේස්ද වචන රද්ද ගත්ත ගමන්ද සෝෂල් මීඩියා වල දාලා පත්තු වෙලා උඹලා වචන අවුස්සලා උඹලා ඊගොයිස්ටික් කමෙන්ට් අවුස්සන්නේ මේ කට්ටිය උඹලට ආදරෙත් නෙමෙයි. ඒක උඹලට කිසිම වාසියක් නැහැ. මෙන්ටල් ස්ට්‍රෙස් එක විතරයි. එහම වෙන්න එපා. වැඩ කරගන්න. අපි සෙට් වෙමු. එහෙනම් ජය හෝ ජය අයිබෝ